මහිතවත් ප්‍රබවන්තයනි සහෝදර සහෝදරියරිය අද බලන්න අපි සමාන සමය අපි 21 වන සතිය අපි ජීවත් වෙනවා. අද ප්‍රාසපුඤ්ඤාතනේ තුල දේව වචනය දෙස අපේ අවධානය යොමු කරද්දී අද ඔබට මට උන්වහන්සේ එළිදරව් කරන්නේ අවදීව ඉන්න කියන එක තමයි උන්වහන්සේට කියන්නේ. බලාපොරොත්තුවෙන් ඉන්න කියන එක උන්වහන්සේ අපිට අද වදාරනවා. ඒ කියන්නේ බලාපොරොත්තුවෙන් සහ අවදිව ඉන්නවා කියලා කියන්නේ ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ විශ්වාසවන්තයි. කියන්නේ ඔබව මාව කැඳවපු ස්වාමීන් වහන්සේ කෙරෙහි අපි විශ්වාසය තබමින් අවදිව ඉන්නට ඕනි, බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්නට ඕනි. හැම කෙනෙක්ම මේ ලෝකේ ජීවත් වන හැම කෙනෙක්ම අවදි වෙන්නට ඕනි. යම් කිසි දෙයක් ගැන, සමහර වෙලාවට අපේ ජීවිතය ගැන, සමහර වෙලාවට අපේ වටපිටාව ගැන, සමහර වෙලාවට අපේ පවුල ගැන, සමහර වෙලාවට අපි කරන ක්‍රියාවන් ගැන, වගේම අපි කරන වැඩ කටයුතු පිළිබඳව මේ හැම දේ කෙරෙහිම අපි බලාපොරොත්තුවෙන් ඉන්නට ඕනේ. ඒ වගේම අවදිව ඉන්නට ඕනේ. මොකද අපි සඳහා ඒ දීලා තිබෙන වගකීම, අපි සතු වගකීම අපි අනිවාර්යෙන්ම විභාර ගන්නට ඕනේ. වග කියන්නට ඕනේ. ඒක නිසා අපි නිතරම අපි අවදිවෙන් ඉන්නට ඕනේ කියන එක තමයි අද උන්වහන්සේ වචනය ආර අපිට මතක් කරලා දෙන්නේ. ප්‍රේමවන්තයනි, එතකොට අවදිව ඉන්නවා කියලා කියන්නේ අපේ ජීවිතේ සූදානම්ව ඉන්නවා කියන එක. ඒ කියන්නේ උන්වහන්සේ කොයි මොහොතේද අපිව කැඳවයි කියන ඒ සත්‍යතාවය අපි දන්නේ නැහැ. නමුත් අපි කොයි මොහොතේ හරි අපිව කැඳවන විට අපි සූදානම් නම්, අපි අවදිව ඉන්නවා නම්, උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, උන්වහන්සේ විශ්වාසවන්ත ස්වාමීන් වහන්සේ බව අපි විශ්වාස කරමින් ජීවත් වෙනකොට අපේ ජීවිතේ පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. අපේ ජීවිතේ පා තබන හැම පියවරක්ම උන්වහන්සේ අපව යොමු කරන්නේ හරි මාර්ගයට, සහ අපේ ජීවිතය අපි යන්න ඕන අපේ අරමුණ ඉෂ්ට කරගන්නට උන්වහන්සේ අනිවාර්යයෙන්ම උදව් කරනවා. අද අපි ජීවත් වෙන්නේ අවදිවද, සූදානම් වීමෙන්ද, ඒ වගේම බලාපොරොත්තුවෙන්ද අපි ජීවත් වෙන්නේ. අපි ස්වාමීන් වහන්සේ කෙරෙහින් ඈත් වෙලා ඉන්නේ. අපි උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් නැති වෙලා ජීවත් වෙන්නේ. සමහර වෙලාවට ඇයි කියලා අපි ප්‍රශ්න කරද්දී අපිම දන්නේ නැහැ ඇයි මම මෙවැනි ජීවිතයක් ජීවත් වෙන්නේ කියලා. ඒක නිසා උත්සාහ කරලා බලමු. පෞලතුමා කියන්නේ ඒකයි. ඔබව කැඳවපු ස්වාමීන් වහන්සේ විශ්වාසවන්තයි. ඒක නිසා අපව කැඳවපු ස්වාමීන් වහන්සේ, අපේ ජීවිතේ දුන්නු ස්වාමීන් වහන්සේ, අපව නිතරම ආදරය කරන ස්වාමීන් වහන්සේ විශ්වාසවන්තයි. වහන්සේ ඔබට මට ආදරේ, ඔබට මට කරුණාව දක්වන ස්වාමීන් වහන්සේ. ඒක නිසා උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් ජීවත් වෙමු. උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ජීවත් වෙමු. උන්වහන්සේ පැමිණෙන මොහොතට සූදානම් වෙමින් අවධානයෙන් කටයුතු කරන්න අපට ශක්තිය ධෛර්ය දෙන්න කියලා අපි අද දවසේ කනලව් කරමු. ඔබ හැමෝටම යේසු වේදායි.